Hi guys, ඉතින් අපේ දෙවෙනි vlog එකට ඔයාලා සාදරයෙන් පිළිගන්න. ඉතින් මේක vlog එකක් නෙමෙයි. අපි මේ පොසොන් එකට කරන්න හිටපු වැඩක් පොඩ්ඩක් පරක්කු වුණා නේ. අපේ ඔය එක කේස් ඉඳලා පොඩි ප්‍රශ්න ඉඳලා මේ පොඩ්ඩක් පරක්කු වුණා. ඒකින්ද ජූලි 2 අද 2යිනේ. ඔව් 2යි. දෙවෙනිදාට දාගත්තේ මේ ඇත්තට මේක මේ vlog එකක් කියන්නේ vlog එකකුත් නෙමෙයි. අපි කරපු පොඩි වැඩක්. ඉතින් අද ඉස්සරව පටන් ගත්තේ අපි ඒක. ඔව් අපි මේක දිගටම කරනවා. මේ දැන් පොඩිවට පටන් ගත්තා ඉස්සරව. පොඩිවට පටන් ගත්තා. ඉතින් අපි යන්නේ වැඩේට. ළමයි ඔන්නම තමයි අපේ කැම ටික තියෙන්නේ. ඉතින් අපිට හදන වීඩියෝ නම් ගේන්න බැරි වුණා. මොකද මේ වීඩියෝ කරන්න කෙනෙක් හිටියේ නැහැ. කවුරුවත් නැහැ. මම්ම තමයි වීඩියෝත් කරේ. ඒකින්ද මං උදව් කරගෙනත් ඔය ෂේප් එකේ වීඩියෝ එකක් දාගත්තා. ඉතින් ඔහොම තමයි අපේ වැඩ ටික යන්නේ. අපි බත් පාර්සල් කරපු විදිය තියෙන්නේ මෙතන. හදන වීඩියෝ නම් ගේන්න බැරි වුණයි. සෝරි. ඉතින් හදන එකක් ගේන්න බැරි වෙච්ච එකට. ළමයි ඔන්නම තමයි අපේ වැඩ ටික වෙන්නේ. ඔලත් බලන්න එනවා. ඒ කීරි සම්බන්ධව නිකම් කීරි සම්බන්ධ කීරි සම්බන්ධ නේ තව දාන්න. හරිද? මගේ අවුත් දෙකක් දාන්න. මේ පරිප්පු එක ළඟින් තියන්න ඕනේ. ගත්ත ගමන් කන්න කලින් පුළුවන් නේද? ඔන්න ඉතින් බත් පාර්සල් කරලා අපි වැඩ ඉවර කරගත්තා. එහෙනම් දැන් අපි යන් මේ ටික බෙදන්න. ඉතින් ඉන්නේ මේ වීඩියෝ එකක් ගත්ත රවුලක් නැහැ නේ. අපි මේ පොඩි වැඩක් කරනවා. පොඩ කන්ටි හිට කල් ගියා. අපි යනවා. හසිරි එකක් හරි එකක් එක්කෙනෙකුට දුන්නා දෙන්නෙට දුන්නා බලෙන්න දුන්න එක්කෙනාට වීඩියෝ කරගන්න බැරුණා ඒ හිටියේ නැහැ ගෙදර වෙන එක්කෙනෙකුට දීලා ඒක නිසා අපි දෙවෙනියටත් දුන්නා. අපි යන් ඉතිරියද අපි යනවා තව ගෙදරකට දෙන්න මෙන්න හසිනි ඒ තමයි ගෙදර තියෙන්නේ මේක අපේ හසිනි තුන්වෙනි ගෙදරනේ. ඔව්. එක ගෙදරට ගියා ඒ ගෙදර හිටියේ නැහැ. ගෙදර කවුරුත් නැහැ. දොරවල් ඇරලා එහෙම හිටියේ මේ ඒ වුණාට නෑ දොරවල් ඇරලා තිබ්බට කවුරුත් නැහැ හිටියේ. එන්නේ අපි තව ගෙදරකට ආවා මේ මේක දෙන්න. කැමයක් කියලා. කෑම එක කන්නේ. කරන්නේ කොහෙන්ද ගත්? මෙහෙන් තියෙනවනේ. මේ අපි යනවා නේද? අපි යන්නේ. ඒකත් හරි. මේකයි සීන් එක අපි දැන් අපි දෙන්න විතරනේ තව ඉන්නවා අද. කට්ටිය ගොඩක් ඉන්නවා. ඇත්තටම ගොත් එයාට එන්න බැරි වෙලා සමහර කට්ටිය අසනීප වෙලා කියන්නේ එක වැඩවලට යව් මේ එන්නේ හිටපු එක්කනේ. හදිස්සියේ හිටපු කට්ටිය එක කරදර වලට ඉතින් ගිහිල්ලා කට්ටිය එන්න බැරි වෙලා. අපිට උදව් කරා ඉතින් අපි හිටපු අය උදව් කරා. ඒ කියන්නේ අපිට channel එකේ කලින් හිටපු කට්ටිය වීඩියෝස් වල දකින්නවනේ. ඉතින් ඒ හිටපු කට්ටිය මේ අපිට උදව් කරා. මේ අද එන්න හිටපු එකකුත් ගියා මේ හදිස්සියක් කියලා. ඉතින් අපි දෙන්න විතරයි ඉන්නේ. ඔව්. අපි දෙන්නයි අම්මයි අප්පච්චි සෙට් එක වැඩේ කරනවා ඉතින්. අපි යන් එහෙනම් ඊළඟ ගෙදෙට්ට. දැන් තව ගොඩක් දෙන්න තියෙනවනේ අද. එලා අයයි කියනවා ඉතින් අපි ඉක්මනට එඩිට් කරගෙන කරගෙන යනවා. ඉතින් ළමයි මේ වැඩේටි අසන්නයිට විතරන්න මේ අපි දුන්නේ ගැබිනිමවුරු දෙන්නෙකුත් හිටියා
ඒ දෙන්නට දුන්නා මේක එක්කෙනා ඉන්නේ අනිත් එක්කෙනා ගෙදර හිටියේ නේ. ඒ වෙලේ අපි යන වෙලාවේ අපි ඉතින් ඒ ගෙදර එයාගේ තාත්තට දීලා ආවා. ඉතින් ඊට පස්සේ කොහොම අපේ වැඩේ සිද්ධ වුණා. ඊට ටිකක් බලන් යන්නකෝ එහෙනම්. ඔව් තියන්නේ. අපි මේ පොයට කරන්න හිටියේ. ඔව් පොඩ්ඩක් පරක් වුණා. මෙයා නම් මෙහෙ අපි මන් දිග්ගා මේ මැද පාරේ මුදියන්සි රැති උනේ සීයා අපේ. තම ගිහලා නම් අපි යන්නම් ගිහින්. ඔව් ගත්තා හරි අවුලන්නේ. යනවා තමයි. අපි යන්නම්. ඒකත් හරි. වැඩි සාර්ථක හොඳට යනවා. යන ගමන් තියෙන්නේ. තව තියෙනවා දෙකක් තුනක් දෙන්න. ඔව්. තව ටිකක් තියෙනවා. අපි එක ගෙදරකට ගියා මේ. යාචි කැමති උනේ නෑ. ඉතින් අපි කරේ නෑ හරිනේ වීඩියෝ කරන එක. ඔව්. අපි කැමති කට්ටිය විතරයි වීඩියෝස් ගන්නෙ. දැන් මෙයා ආගියු ඉඳන් ඔව් අපි කලින් අහනවා කැමතිද කියලා. ඔව් කැමතිද කියලා අහලා තමයි වීඩියෝස් ගන්න. එහෙනම් අපි යන් ඊළඟ. ඉනා අපි එහෙනම් යනවා. අපි යන්නේ නෑ මේ වීඩියෝ දැම්මට අවුල නෑ. යනවාද? ඔව් ගන්න අවුල නෑ. ඔව් මේ කොහොම හරවන්න. අපේ වැඩ අක්කා අපි යන්නේ. අපි වැඩේ සාර්ථක ඉවර කරා නේද හදිනේ. පොඩි වැඩක් වුණත් ඒක නියමටම ගියා. ඔව් නියමෙටම ගියා. මේ සුපිරියට මුණා මේ ඔයාලා වීඩියෝ එකේ දකින්න ඇති වෙච්ච විදිහ. ඒ කියන්නේ අපිට හදන එක නම් ගන්න බැරුණා නේ හරි. හදනයක් ගන්න සමහර බැරුණා. කට්ටිය දෙන්නත් මේ ගන්නවා වීඩියෝ කරන්නත් එපා. මොකද සේව නැහැ. ඒව නෑ. ගත්ත ටික තියෙනවා. ගත්ත ටික තියෙනවා. අනික හදන එක ගන්න බැරුණා. අපි ඔක්කොමලා හැදුවා. ඒකින්ද ඒ කියන්නේ අපි මේ හදපු හින්දා අපිට වීඩියෝ කරන්න කවුරුත් හිටියේ නෑ. අනික ෆෝන් එකේ පොඩි ප්‍රශ්නයක් තිබ්බා. ඒකින්ද මේ වීඩියෝ කරන්න බැරි වුණා. චුට්ටි කරදර මැද චුට්ටි කරදර මැද වැඩේ කරගත්ත කොහොමයි. කොහොම හරි වැඩේ ඉවර කරා. ඒකට මොකද කියන්නේ තියෙන්නේ නැතිනේ. ඇත්තටම මේ මාර සතුටක් දැනෙනවා. මේ වැඩේ මේ කරගෙන යද්දි මේ ඇත්තටම මාර සතුටුයි ඈ. ඇත්තටම මේ කට්ටිය ගොඩක් පින් දුන්නා. කට්ටිය ගොඩක් සතුටු වුණා. මේ අපිට ඇත්තට මේක ඉතින් සතුටුයි. මේක මේ අපි මේ දුක මාකට් කරලා එහෙම මේ අපේ මේ channel එක රිච් කරගන්නවත් එහෙම මොකටවත් නෙමෙයි. ඇත්තටම මේක අපිට ආපු අදහසක්. අපි මේක ඔව් ඇත්තටම අපි ගොඩක් කට්ටිය තව හිටියා. ඒ කට්ටියට එන්න බැරි. එන්න බැරනවා උදව් කරපු කට්ටිය ගොඩක් දැන් හිටියා. කෙනෙක් හිටියත් හදිසියෙම පොඩි ගමනක් ගියා. ඔව් ඒකින්ද ඉතින් අපිට අපි දෙන්න විතරයි ඉතින් අපි දෙන්න අම්මයි අප්පච්චි අපේ කට්ටිය උදව් කරවුවා. කට්ටිය අනිත් පැත්තෙමුත් අපි උදව් කරවුවා. සල්ලි දුන්නා අපේ කලින් හිටපු කට්ටිය. ඉතින් ඔයාලා දකින්න ඇති වීඩියෝස් වල කලින් හිටපු කට්ටිය එයාලා සල්ලිත් දුන්නා. ඇත්තටම අපි බඩු ගත්ත කඩේ වුණත් මේ අපිට මේ කියන්නේ ඒ නැත්තම් මාර විදියට සපෝට් එකක් දුන්නේ. මොකද මේ බඩු වල මේ දවස්වල ගණන් හැටියට හදින්නේ මේ ඇත්තටම මේ වගේ වැඩක් කරනවා කියන්නේ මේ අමාරු වැඩක් ඉතින්. ඒ කියන්නේ කඩේට උනත් චුට්ටක් අමාරුයි ඉතින්. බඩු වල ගණන් එහෙමත් අඩු කරලා ඉතින් අපිට ලොකු සපෝට් එකක් දුන්නා. එහෙනම් ඔයාලත් වීඩියෝ එක බලන්න. මේක මේ අපි දුක මාකට් කරලා වීඩියෝ මේ අපේ channel එක රිච් කරගන්නවත් එහෙම මොකටවත් නෑ. අපිට මේ හිතච්ච අදහසක් අපේ කියන්නේ පින් වැඩක් හරි කරන්න ඉතින් අපි ආසාවෙන් කරවුවා. අපි හිතුවේ හැබැයි ඉතින් මෙච්චර මේ පුළුවන් මේක කරගන්න පුළුවන්. මොකද ඇති පුසුන් එකට කරන්න ඊට කලින් කරන්න කොහොමම දැයකට කරගන්න බැරි කියලා හිතා හිටියේ. යදී කොහොම හරි අපි වැඩේ ඉවර කරා. ඔයාලා තිරේක බලන්න ගිහිල්ලා අපි දිගටම මේක කරනවා. අපි මේ නවත්තන්න දිගටම කරනවා. පුළුවන් කට්ටිය පුළුවන් නම් මේ කමෙන්ට් එකක් දාලා මොකක් හරි මේ උදව්වක් දෙන්න පුළුවන් නම් අපිත් එක්ක එකතු වෙන්න උදව් කරන්න. මේ අපි කොහොමද දිගටම කරනවා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් මේ හම්බෙමු. ඔව්. ඇත්තට මේ දවස්වල වීඩියෝ කරගන්න බෑ. මොකද අපේ එක්සෑම් A-level exam නිසා අපි ගොඩක් මේ දවස්වල ගොඩක් ස්ට්‍රෙස් එකේ ඉන්නේ. ඒකින්ද මේ කලබල වෙලා ඉන්නේ. වීඩියෝස් කරගන්න විදියකුත් නැහැ. අපි වීඩියෝ එකක් ළඟදිම දාන්නම් කියලා ඉන්නේ. දැන් මේ වීඩියෝ එකත් කරනවා. ඊට පස්සේ ආයෙත් වීඩියෝ එකක් කොහොමද කරනවා. ඊට පස්සේ ඉතින් ටික කාලයකට වීඩියෝස් නැති වෙයි. එහෙනම් අපි අදට ගිහිල්ලා අලුත් වීඩියෝ එකකින් ආයෙත් අපි ජොන්ටා ප්‍රොඩක්ෂන්. Bye. Bye.